හම්බෙන ගානමයි හම්බෙන්නේ. මතක තියාගන්න. කිසිම තැනක කිසිම අවස්ථාවක තමන්ගේ තත්ත්වය අරගෙන මෙහෙම නැතුව දැන් කෙල්ලරි ගල්බාගයක්වත් කාරකට යනකොට තමන්ගේ තත්ත්වය තමන්ගේ රැකියාව තමන්ගේ තරාතිර හැම එකක්ම පාවිච්චි කරන්න මොකේද? අනේකගේ හිත නිවන්න, අනේකගේ යහපතට. භික්ෂුන් වහන්සේලා හැටියට අපි මොකද්ද කරන්නේ? වෙනතුනේ අද ඊයේ පාන්දර 2යි මාතරෙන් පිටත් වෙනකොට උදේ 7යි නාවල පිටියට යනකොට දවස් 4කින් විතර නිදාගෙන නැහැ. ආපහු 7ට ගිහිල්ලා 8:00 නාවල පිටියේ බණ. නාවල පිටියට ආව ගම්පොලට එනවා කියලා ආරංචි වෙලා. වෙනතුනේ 1000ක් විතර ගම්පොල එක්කව වෙලා. මට මහන්සි කියලා මං වාහනයත් බහැලා පයින් ගියේ. මිනිස්සුන්ට දැක බලා ගන්න වන්ද කවුරු වෙනුවෙන්ද? අනේකගේ හිතට සහනය, අනේකගේ හිතට සතුට ගෙන එන්න පුළුවන් අපේ එක බැල්මකින්. හොඳට මතක තියාගන්න.